ඔයාලට ට්‍රැෆිකොම් එකේ බලාගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉන්ශූරන්ස් වර්ග 3ක් තියෙනවා. කාර් එකට පෙට්‍රල් ගහගන්නේ ටිකක් වෙනස් විදිහට මෙහි. මොකද අපිම මෙහි පෙට්‍රල් ගහගන්න ඕන. පෙට්‍රල් වල මිල සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ් වල අඩුම වෙන්නේ මෙයා පාස් ගැන කතා කරොත් ලංකාවේ වගේ පාට් එක ගලවගෙනනේ අපි යන්නේ සාම්පලයක් අරගෙනනේ කඩේට යන්නේ මේක ඕන මුදලාලි කියලා. මෙහි එහෙම ඕනේ නැහැ. දෙතමායක එන්ජින් ඔයිල් මිල අඩුයි. හෙලෝ ගයිස්, good morning ඔයාලා ඔක්කොටම. ඔයාලා සාදරයෙන් ආදරෙන් එන්ටර් ෆින්ලන්ඩ් YouTube channel එකට පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මේ ෆින්ලන්තේ වාහනයක් ගැනීමේදී පසු සහ පෙර විපරුමේ මේ part 2 එහෙම නැත්නම් දෙවෙනි කොටස. අද අපි මේ බබා අරගෙන පාක් එකකට චිල්ඩ්‍රන්ස් පාක් එකට යන ගමන් ඉන්නේ. අර දෙන්නම පාකේ තියලා මං ආවා මේ පාක් එකෙන් එහා පැත්තේ තියෙන ගස් වල තියෙන පොඩි තැනකට ආවා නිස්කලංකව වීඩියෝ එක කරන්න. අපි මේ part 1 එකේ නැවැත්තුවේ first things to do. ඒ කියන්නේ වාහනයක් අරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන දේවල් වලින් තමයි අපි වීඩියෝ එක නැවැත්තුවේ. අන්තිමට අපි කතා කරේ මට මතක විදියට ඕනර්ෂිප් ට්‍රාන්ස්ෆර් එක ගැන. වාහනේ අපි දැන් කතා කරා වාහනේ ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ ට්‍රැෆිකොම් කියන ඇප් එකෙන් එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන්. ට්‍රැෆිකොම් කියන්නේ ෆිනිෂ් ට්‍රැෆික් ඇන්ඩ් කමියුනිකේෂන් සිස්ටම් එකට. එතකොට ට්‍රැෆිකොම් එකේ මට තා කියන දේවල් ටිකක් තියෙනවා. අපි අද මාතෘකාවට යන්න කලින් ඔයාලට ට්‍රැෆිකොම් එකේ බලා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ට්‍රැෆිකොම් එකට ඔයාලා බැංක් ක්‍රෙඩෙන්ෂියල්ස් වලින් ලොග් වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වාහනේ සම්පූර්ණ ඔයාගේ නමට තියෙන වාහනේ සම්පූර්ණ ඩීටේල්ස් සහ කරපු කත්තස්සුස් සහ ඒ වාහනයට අදාළ ටැක්ස් ගෙවලද එහෙම නැත්නම් තව ටැක්ස් ගෙවන්න තියෙනවද ඉස්සරහට වාරික වශයෙන් නම් ටැක්ස් ගෙවුවේ තව වාරික කීයක් තියෙනවද සහ ටැක්ස් එක ගෙවලා නැත්නම් ඩියු ඩේට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඩ්‍රයිවිං ලයිසන් එකේ ඕගොල්ලන්ගේ ස්ටේටස් බලා ගන්න පුළුවන්. සහ ඊට අමතරව තව හොඳම දෙයක් තියෙනවා ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ ට්‍රැෆික් වයලේෂන්ස් කරලා තියෙනවා නම් ෆින්ලන්ඩ් වල ඒ ඔෆෙන්සස් ඔක්කොම වගේ මේ ට්‍රැෆිකොම් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ෆයින් එකත් එක්කම. ඊට අමතරව තව දෙයක් කියන්න මට අමතකුණා. ඕනර්ෂිප් එක චේන්ජ් කරද්දී යුරෝ 3ක සර්විස් චාර්ජ් එකක් ට්‍රැෆිකොම් එකෙන් ගන්නවා. ඒකත් ඔළුවේ තියාගන්න. හරි. අපි අද එහෙනම් ඉතුරු මාතෘකා ටිකට යමු. ඊට පස්සේ අපි කතා කරමු වාහනේ ගත්ත ගමන්ම අපි කරන්න ඕන ඉන්ෂුරන්ස් එකක් දාන එක. හරි. ඉන්ෂුරන්ස් කම්පැනි කිහිපයක්ම ෆින්ලන්ඩ් වල තියෙනවා. මම ස්ක්‍රීන් එකේ දාන්නම් ඒ කම්පැනි. මේ තියෙන ඒ කම්පැනි. මම මේක හොඳයි මේක රෙකමන්ඩ් කරනවා කියලා හැම කිසි දෙයක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ඉන්ෂුරන්ස් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි third party insurance එක ඔයගොල්ලෝ හැමෝම දන්න. ඊළඟට තියෙනවා මෙහි partial සහ full insurance කියලා එකක්. partial insurance එක සාමාන්‍ය full එකට වඩා ගණන් අඩුයි ටිකක්. ඒකේ ගණන් අඩු වීමත් සමගම conditions සහ ලැබෙන ප්‍රතිලාභ ටිකක් අඩු වෙනවා. අපි බලමු third party එක ගැන. මුලින්ම third party එකේ මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. third party කියන්නේ ඔයගොල්ලෝ අපි හැමෝම දන්න තුන්වෙනි පාර්ශ්වය සහ අපිට ලැබෙන ප්‍රතිලාභ ඇත්තරම නැහැ. ඒකේ නමට ඉන්ෂුරන්ස් එකක් පමණයි. ඊට අමතරව අපි යමු පාර්ෂල් එකට. පාර්ෂල් එක ගැන කතා කරොත් පාර්ෂල් එකේ අපිට දාගන්න පුළුවන් theft එක කියන්නේ theft condition එක කියන්නේ සොර සතුරු වාහනේ කවුරු හරි හොරකම් කරා නම් ඒකට ඉන්ෂුරන්ස් එක. ඊට පස්සේ fire ගින්නකින් හානි වුණොත් ඒකට ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ animal collision සමහර මෙහි ෆින්ලන්තේ තියෙනවා පාරවල් මූ එහෙම නැත්නම් ගෝන්නු පයින්නවා. ඒ වගේ පයින් යන ගමන් පැන්නොත් වාහනේට වැදිලා ඩැමේජ් වුණොත් ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ ටෝවිං දාගන්න පුළුවන් පාර්ෂල් එකට. ටෝවිං කියන්නේ පාරේ මැද හිටියොත් වාහනේ මොකක් හරි බ්‍රේක් ඩවුන් එකක් වෙලා ඉන්ෂුරන්ස් එකට කතා කරාම ඒගොල්ලෝ ටෝවිං වෙහිකල් එකක් එවනවා. ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔයාට අවශ්‍ය ගරාජ් එකට ටෝ කරගන්න පුළුවන් වාහනේ. ඊට අමතරව ග්ලාස් ඩැමේජ්
එහෙම නැත්නම් ඔයගොල්ලෝ වින් ස්ක්‍රීන් එකට සහ දොරවල් වල වීදුරු වලට හානියක් වුණොත් ක්ලේම් කරගන්න පුළුවන්. මං කලින් වීඩියෝ එක පැහැදිලි කරා ඔයාලට මෙහි වින් ස්ක්‍රීන් ඩැමේජ් වෙන සම්භාවිතාව වැඩි. මොකද වින්ටර් සීසන් එකේ වින්ටර් ටයර්ස් වල ස්ටඩ් ගැලවිලා ඇවිල්ලා පිටිපස්සේ වාහනේ වැදිලා වින් ස්ක්‍රීන් ගොඩක් ඩැමේජ් වෙනවා. ඒක හින්දා වින් ස්ක්‍රීන් එක අනිවාර්යෙන් දාගන්න එක හොඳයි කියලා මම යෝජනා කරනවා. ඊට පස්සේ අපි යමු ෆුල් ඉන්ෂුරන්ස් එකට. ෆුල් එකේ අර පාෂල් එකේ තියෙන ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. ඊට අමතරව ඉන්ක්ලූඩ් වෙන දේවල් ගැන කතා කරමු. කලයිෂන් ඒ කියන්නේ මොකක් හරි ගැටුමකදී තර්ඩ් පාර්ටි එකට එහෙම නැත්නම් අනිත් පාර්ටි එකට ඔයාලට ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ පාකින් පාක් කරලා තියෙද්දි හිට් ඇන්ඩ් රන් හරි පාකින් කරලා තියෙද්දි වාහනේ මොහා ඩැමේජ් එකක් වුණොත් ඒකට ගෙවනවා. ඊට පස්සේ රීප්ලේස් විහිකල් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඔයාගේ වාහනේ ගරාජ් එකේ තිබ්බොත් ඒ හා සම්බන්ධ දවස් ටිකට වෙන වාහනයකට ඔයාලට යන්න පුළුවන්. ඊට පස්සේ ලීගල් ඇන්ඩ් මෙඩිකල් ඔයාලා මොකක් හරි හානියක් කරොත් රජයේ දේපලකට හරි කාට හරි වෙන පුද්ගලෙකට හානියක් වුණොත් ඒ දේපල වන්දි සහ ඕගලන්ට මෙඩිකල් ක්ලේම් කරගන්න පුළුවන් ඒ කන්ඩිෂන් එකෙන්. අර පාෂල් එකේ ටිකට අමතරව ඇඩ් වෙන ටික තමයි මම කතා කරේ. ෆුල් එකේ amount එක ටිකක් වැඩි. අඩුම තරමේ පාෂල් එකකට යන්න කියලා මම යෝජනා කරනවා. සාමාන්‍යයෙන් 2004 2005 වාහනයකට පාෂල් ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් අවුරුද්දට 850ක් 900ක් අතර යන්න පුළුවන්. යුරෝ 850ක් 900ක් වගේ වෙන්න පුළුවන්. 2004 5 වාහනයකට ඒක මෙහෙමයි කියලා හරියටම කියන්න බෑ. ඒක කම්පැනියත් එක්ක කතා කරලා බලලා ගණන් හරියටම තීරණය කරගන්න වෙනවා. ඊට පස්සේ මේ වාරික ඔයාලට ඉන්ෂුරන්ස් එකේ විවිධ ඔප්ෂන් වලින් ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාරික 6කට 4කට 2කට නැත්නම් එකපාර ගෙවන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක ඔයාලා ඉන්ෂුරන්ස් කම්පැනියත් එක්ක කතා කරලා ඕන අවශ්‍ය ෆ්ලෙක්සිබල් විදිහට හදාගන්න පුළුවන්. හරි අපි දැන් මේ මේන්ටනන්ස් ගැන කතා කරමු. මේන්ටනන්ස් ගැන කතා කරද්දී පළවෙනි ඉස්සෙල්ලාම කතා කරන්න ඕන දේ තමයි පෙට්‍රල් ගහන හැටි. කාර් එකට පෙට්‍රල් ගහගන්නේ ටිකක් වෙනස් විදිහට මෙහි. මොකද අපිම මෙහි පෙට්‍රල් ගහගන්න ඕන. ලංකාවේ වගේ පෙට්‍රල් ගහන්න කෙනෙක් නැහැ. සල්ලි ගන්න කෙනෙක් නැහැ. අපිම ගෙවලා අපිම පෙට්‍රල් ගහගන්න ඕන වාහනේට. මේක හරිම ලේසි. මම පොඩි වීඩියෝ එකක් මේකට ගෙනාවා. මොකද ඉස්සෙල්ලාම වාහනයකට තෙල් ගහන්න කෙනෙක් යනවා නම් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒක හින්දා මේ වීඩියෝ එක උපකාරී වෙයි කියලා මම හිතනවා. අපි මේ වීඩියෝ එකට යමු. වීඩියෝ එක ගන්න ඕන නිසා මම ආවා පොඩි ෂෙඩ් එකකට. ඇත්තටම තෙල් ගන්න අවශ්‍යතාවයක් නැහැ මට වීඩියෝ එකට හින්දා ආවා මේ. හරි අපි දැන් පෙට්‍රල් ගහන විදිය බලමු. මම ආවේ සෙබොයිල් ෂෙඩ් එකකට. ලොකු ඩිස්ප්ලේ එකට අමතරව මේ මෙතනත් ඩීසල් 98 95 ඔක්කොගෙම මේ අද ප්‍රයිස් එක per liter ප්‍රයිස් එක තියෙනවා. මෙතනත් මේ තියෙන්නේ පම්ප් 3 ඩීසල් 98 95. හරි මුලින්ම අපිට තියෙන්නේ මේ මෙතන පේමන්ට් කරන තැනට ගිහිල්ලා අපි ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලට තෝරගමු. ඊට පස්සේ අපිට කන්ටැක්ට්ලස් කියන්නේ මෙතන ටච් කරලා ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාඩ් එක ඉන්සර්ට් කරලා මේ මෙතනින් මෙතන උස්සලා කාඩ් එක මෙතනට ඉන්සර්ට් කරලත් පේමන්ට්ස් කරන්න පුළුවන්. අපි කාඩ් එක දාමු. කාඩ් එක ඉන්සර්ට් කරාම මෙතන පෙනෙනවා මොකද්ද කියලා. ඊට පස්සේ අපි amount එකක් තෝරගමු. මම දැනට යුරෝ 10ක් තෝරගන්න. අපේ දැන් පම්ප් එක මෙතනින් බලා ගන්න පුළුවන් 2. මෙතන පම්ප් එක සිලෙක්ට් කරන්න 2. එතකොට දැන් ඊට පස්සේ පින් එක එන්ටර් කරන්න තියෙනවා. පින් එක ඊට පස්සේ එන්ටර් කරන්න. පින් එක ඕකේ වුණාම කාඩ් එක ගන්න කියලා මෙසේජ් එක එනවා. ඊට පස්සේ විනාඩි 3ක් දෙනවා අපට රීෆෝල් කරන්න. නැත්නම් ආයෙ අපට මේ ප්‍රොසෙස් එක කරන්න වෙනවා. ඊට පස්සේ අපි ඕපන් කරලා
අපි 95 ගහන්නේ මෙතන අරගෙන හරි අතන ඔක්කොම ඉන්ඩිකේට් වෙනවා අපිට රීෆුල් කරගන්න තියෙන තනියම ෆින්ලන්ඩ් වල ෆුවල් වර්ග ප්‍රධාන වශයෙන් වර්ග තුනක් පාවිච්චි වෙනවා ඉස්සෙල්ලාම පෙට්‍රල් එහෙම නැත්නම් මෙහි වචනෙන් කියනවා නම් බෙන්සීනි ටයිප්ස් දෙකක් තියෙනවා 95 සහ 98 එතකොට අපි කොමන්ලි මෝස්ට්ලි පාවිච්චි වෙන්නේ වාහනවල 95 95 එක අපි ලංකාවේ පාවිච්චි කරන 92 වගේ මෙහි කොමන්ලි පාවිච්චි වෙන්නේ 95 මෙහි 92 නැහැ මම දන්න විදියට නැහැ නැති තරම් ඊට පස්සේ ඔයාලා දන්න අපි හැමෝම දන්න ඩීසල් මම පොඩි ටිප් එකක් දෙන්නම් මේ ෆුවල් එහෙම නැත්නම් අපි පොදුවේ කතා කරමු පෙට්‍රල් කියලා පෙට්‍රල් වල මිල සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ් වල අඩුම වෙන්නේ අඟහරුවාද උදේ මේක අනිත් තැන්වල කොහොමද දන්නේ නැහැ කියන්නේ ෆින්ලන්ඩ් වල හෙල්සින්කි ඇරුණම අනිත් තැන්වල මම හිතනවා ඒකත් ඒ තැන්වලටත් මේක පොදුයි කියලා මට මේ ළඟදී මේ ක්ලික් වුණ දෙයක් තමයි අඟහරුවාදම උදේ හැම සතියෙම අඩු වෙන්නේ නැහැ තෙල් ඒක නිශ්චිතයක් නැහැ ඒක වෙනස් වෙනවා දා මේ සතියෙන් සතිය වෙනස් වෙන එක හින්දා හරියටම මෙහෙමයි කියලා කියන්න බෑ ඒක හින්දා හොඳම දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක තමයි ඔයාලා වීකෙන්ඩ් එකේ හරි සමුදා හරි අඩුවෙන් හම්බ වෙන්නේ කීයටද ඒකෙන් ෆුල් ටැංක් කරගන්න සාමාන්‍යයෙන් යුරෝ 1.750 ගණන් කියන්නේ අඩුම තමයි 1.740 ගණන් වලට මම දැකලම නැහැ ඒක හින්දා යන ගමන් එන ගමන් වීකෙන්ඩ් එකේ හරි සමුදා හරි 1.750 ගණන්ට හරි තිබ්බොත් 95 පෙට්‍රල් ලීටරේ අනිවාර්යෙන් ෆුල් ටැංක් කරගන්න ඒක ලොකු ඉතිරියක් වෙයි ඊට පස්සේ මෙහි තව දෙයක් තමයි ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට එහෙම නැත්නම් සැපයුම් කරු ගෙන් සැපයුම් කරුට ප්‍රයිස් එක මෙහි වෙනස් වෙනවා මෙහි ප්‍රධාන සැපයුම් කරුවෝ ඉන්නේ ෆුවල් නෙස්ටේ ABC එතකොට ෂෙල් එක SCO එක ඒ වගේ සප්ලයිස් තමයි මෙහි ඉන්නේ එතකොට ඒ සෑම එකිනෙකේ සෑම සප්ලයර් කෙනෙක්ගේම ෂෙඩ් එකකම එදා ප්‍රයිස් එක ඒක ඒ කියන්නේ ඒ වෙලේ යන ෆුවල් වල ප්‍රයිස් එක ඩිස්ප්ලේ කරලා තියෙන ලොකුවට පේන්න ඊට පස්සේ තව දෙයක් පොඩි දෙයක් කියන්න මේන්ටෙනන්ස් වලදී කතා කරන්න ඕන දෙයක් අපි හුලං ගහන්න යනවා මං අර කලින් කිව්වා වගේ ෂෙඩ් වල මෙහි මේ හැම ෂෙඩ් එකකම නැහැ ටිකක් ලොකු ෂෙඩ් වල තියෙනවා හුලං ගහන්න තැනක් සහ වැකියුම් කරන තැනක් සහ වතුර අපට ගන්න පුළුවන් කියන්නේ වින් ස්ක්‍රීන් එක හොදන්න වතුර ගන්න පුළුවන් තැන් එතකොට වැකියුම් කරන එක ෆ්‍රී ඔෆ් චාර්ජ් නෙමේ වුණාට වතුර සහ හුලං ෆ්‍රී ඔෆ් චාර්ජ් වැකියුම් කරන්න ඔයාලට යුරෝ 3ක් වගේ ගාණක් දීලා කොයින් එකක් ගන්න තියෙනවා ඇතුලෙන් ඔෆිස් එකෙන් ඒ කොයින් එක අරගෙන කොයින් එක තමයි වැකියුම් ක්ලීනර් එක ළඟ තියෙන කොයින් ඉන්සර්ට් එකට දාලා විනාඩි 6-7ක වගේ ප්‍රමාණයක් ලැබෙන්නේ වැකියුම් කරගන්න වාහනේ ඒ විනාඩි කාලය ඇතුළත ඔයාලට වාහනේ වැකියුම් කරගන්න පුළුවන් තනියම එහෙම තමයි මේ සිස්ටම් එක යන්නේ එතකොට හුලං ගැන කතා කරොත් ඩිජිටල් සහ මැනුවලි හුලං ගහන්න පුළුවන් දැන් අපි හිතමු ඔයාලා වින්ටර් සීසන් එකේ හරි සමර් සීසන් එකේ හරි වෙනසක් නැහැ 35 psi එහෙම නැත්නම් 2.4 වගේ බාස් වලින් කතා කරොත් බා වලින් කතා කරොත් 2.4 වගේ යන්නේ ප්‍රෙෂර් එක එයාවල ප්‍රෙෂර් එක ඊට පස්සේ අපි එමු මේ මේන්ටෙනන්ස් වල අන්තිම හරියට ස්පෙයා පාර්ට්ස් ගැන කතා කරමු ස්පෙයා පාර්ට්ස් ගැන කතා කරොත් ලංකාවේ වගේ අපි හිතමු බේරින් එකක් හරි මොනවා හරි ඕන වෙලා අපි යන්නේ සාමාන්‍ය ලංකාවේ පාර්ට් එක ගලවගෙනනේ අපි යන්නේ සාම්පලයක් අරගෙනනේ කඩේට යන්නේ මේක ඕන මුදලාලි කියලා මෙහෙ එහෙම ඕනේ නැහැ අපි හරි අපි ඊට කලින් කතා කරමු මෙහෙ ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන් මේන්ලි තැන් කීපයක් ගැන මොටෝනෙට් එක බෙල්තෙමා එක ඊට පස්සේ ඔටෝ ඩොක් එකෙන් ගන්න පුළුවන් ඒ වගේ තැන් කීපයකින් ගන්න පුළුවන් අපි කොමන්ලි ඒ කියන්නේ ගොඩක්ම මෙහෙ විහිදලා තියෙන මොටෝනෙට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා
ඔයාගේ කාර් එකේ රෙජිස්ටර් නම්බර් එක ඉන්සර්ට් කරලා, ඒ කියන්නේ ටයිප් කරලා සර්ච් කරාම ඒ අවශ්‍ය ස්පෙයා පාර්ට් එක ඔයාට එනවා. ඒකේ ස්පෙසිෆිකේෂන් එකත් එක්කම එනවා. මිලිලීටර් ගාන, ඒ කියන්නේ මිලිමීටර් ගාන කොච්චර අපි හිතමු බෙයරින් එකක් කියලා. එතකොට ඒකේ ඩයමීටර් එක මිලිමීටර් මෙච්චරයි. හරියටම ගානට එනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒක ඒ කඩෙන් ගන්න වරදින්න නැහැ කිසිම වෙලාවක. සාම්පල් ගලවගෙන යන්න ඕනෙත් නැහැ. එකින් මෙකිනොකි සෑම පාර්ට් එකකටම සෑම පාර්ට් එකක්ම මේ වෙබ්සයිට් එකේ කියන්නේ එයාලා ගාව තියෙනවා ඒක පෙන්නනවා. එතකොට ඕගොල්ලෝගේ හරි ලේසි ලංකාවේ වගේ පාර්ට්ස් ගලවගෙන යන්න ඕනේ නැහැ. සාම්පල් ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. රෙජිස්ටර් නම්බර් එක වෙබ්සයිට් එකේ ගැහුවා. ස්පෙයා පාර්ට් එක අවශ්‍ය ස්පෙයා පාර්ට් එක ගත්තා. ඒ වගේ තමයි මේ සිස්ටම් එක යන්නේ. ඊට අපි එන්ජින් ඔයිල් ගැන කතා කරොත් මොකද එන්ජින් ඔයිල් අපිට බහුලවම සුලභව ඕන වෙන දෙයක්. එන්ජින් ඔයිල් මෙහි සාමාන්‍යයෙන් යුරෝ 30 ගානට වගේ යන්නේ. ඒ වුණාට මට හම්බුණා බෙල්තිමා එකේ බෙල්තිමාලගේම ප්‍රොඩක්ට් එකක් හම්බුණා යුරෝ 17යි. අපි එමු මේ අද වීඩියෝ එකේ අන්තිම මාතෘකාවට vehicle tax එක. ඔයගොල්ලෝ හැමෝම දන්නවා යුරෝප් සෑම රටකම vehicle tax එකක් ගෙවන්න ඕන රජයට. එහෙම නැත්නම් road tax එකක්. ඒකට අපි basically පාවිච්චි කරන වචනේ annual tax එක. annual vehicle tax එක ප්‍රධාන වශයෙන් ෆින්ලන්ඩ් වල ප්‍රධාන කොටස් ඒ කියන්නේ වර්ග කිහිප දෙකකට බෙදෙනවා. ඒක තමයි බේසික් ටැක්ස් එක සහ ඩ්‍රයිවිං පවර් ටැක්ස් එක. එහෙම නැත්නම් ඔයාගේ කාර් එක අනුව මොඩල් එක අනුව රෙජිස්ටර්ඩ් ඉයර් එක අනුව සහ ඒකේ ෆුවල් ටයිප් එක අනුව ඒ වර්ග දෙකෙන් එකකට වැටෙනවා. සාමාන්‍යයෙන් normally අපේ කාර් වැටෙන්නේ බේසික් ටැක්ස් එකට. ඩ්‍රයිවිං පවර් ටැක්ස් එක කියන්නේ ඔයාගේ වාහනේ ඩීසල් හරි ඉලෙක්ට්‍රිසිටි හරි ගෑස් වලින් නම් දුවන්නේ ඒක වැටෙන්නේ මේ ඩ්‍රයිවිං පවර් ටැක්ස් එකට. අපි වැඩිපුර කතා කරමු බේසික් ටැක්ස් එක ගැන. බේසික් ටැක්ස් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. කාබන් ඩයොක්සයිඩ් එමිෂන් එක අනුව තමයි ඒක ටැක්ස් රේට් එක ජෙනරේට් වෙන්නේ. එහෙම නැත්නම් කැල්කියුලේට් වෙන්නේ. අනිත් එක vehicle type එකේ weight එක අනුව. ඒ කියන්නේ ඔයාගේ වාහනේ 2001ට කලින් රෙජිස්ටර් කරපු වාහනයක් නම් මේක වැටෙන්නේ weight එක අනුව තමයි ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ. 2001න් පස්සේ රෙජිස්ටර්ඩ් වාහනයක් නම් ඒ කියන්නේ 2001 හෝ 2001න් පස්සේ රෙජිස්ටර් කරපු වාහනයක් නම් ෆින්ලන්තේ ඒක වැටෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එමිෂන් එක අනුව වැටෙන ටැක්ස් එක කැල්කියුලේට් වෙන ගණයට තමයි කා එක වැටෙන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් එමිෂන් එක අනුව ටැක්ස් එක කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා අපි බලමු. මේකේ තියෙනවා ABCDEF කියලා කාණ්ඩ 6ක්. එතකොට ඒ කාණ්ඩ 6ට කොහොමද වැටෙන්නේ කියලා අපි බලමු. මම ඩිස්ප්ලේ එකේ දාන්න. ඒ කියන්නේ කිලෝමීටරයකට ග්‍රෑම් කීයක් කාබන් ඩයොක්සයිඩ් එමිට් වෙනවද කියන මෙෂර්මන්ට් එකෙන් තමයි ඒ කාණ්ඩ වලට බෙදෙන්නේ. එතකොට මේ කාණ්ඩ වලට වෙනමම ටැක්ස් රේට් එකක් ඒගොල්ලෝ නියම කරලා තියෙනවා. ඔයගොල්ලෝ වාහනයක් ගනිද්දි අනිවාර්යයෙන්ම මේ මොන කලර් බෑන්ඩ් එකේද මේ වාහනේ තියෙන්නේ කියලා බලන්න. මොකද EF DEF වගේ කාණ්ඩ වලට නම් අයත් වෙන්නේ ඔයාගේ ඇනුවල් ටැක්ස් රේට් එක ගොඩක් වැඩි වාහනේ. සාමාන්‍ය 180 200 පනින්න ඉඩ තියෙනවා සාමාන්‍ය EF ගණයට වැටෙන වාහනවල. ඊට පස්සේ මේ ඇනුවල් ටැක්ස් එක ගෙවන්නේ කොහෙන්ද කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ඒක ඔයාලට තැන් දෙකකදී චෙක් වෙනවා. පළවෙනි තැන තමයි ට්‍රැෆිකොම් එක. මම කලින් කතා කරපු ට්‍රැෆිකොම් සයිට් එක. ඊට පස්සේ අනිත් සයිට් එක තමයි ඕගොල්ලෝගේ වෙරෝ සයිට් එක. එහෙම නැත්නම් ටැක්ස් සයිට් එක. ඔමා වෙරෝ එකට ලොග් වුණාට පස්සේ ඔයාලට vehicle tax එක ගෙවන්න පුළුවන් එතනින්. සාමාන්‍ය විතර සමරයිස් එකක් විදිහට ගත්තම full hybrid වාහනවල සහ ඉලෙක්ට්‍රික් වාහනවල annual tax rate එක ගොඩක් අඩුයි. ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් මේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ට දැනුමට එකතු කරගත්තා නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. මේ වීඩියෝ like කරන්න සහ ඔයගොල්ලන්ට එකතු කරන්න දෙයක් තියෙනවා නම් මේ දේවල් වලට අනිවාර්යෙන් comment section එක විවෘතයි. ඔක්කොම කමෙන්ට්ස් වෝම්ලි වෙල්කම් කරනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්. අපි යලිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.